අර මුදල් ගත්ත කතාව මමනේ කිව්වේ. ඒකට උත්තරයක් දෙන්න තියෙන්නේ මට වැඩක් නේද මොනවද කිව්වේ කියලා. මගේ මුදල් ගත්තා. ඒක ගත්තේ නැහැ කියන්නේ බෑනේ. ඒක රජයෙන් යම් නිර්ණායක ප්‍රමාණයක් සහිතව පුරවැසියාට දෙනවා. ඒක ගත්තා. ඒක අරගෙන ටිකක් ඇදුවද එකකින් කෑවද ඒ ප්‍රශ්න නේ රජෙන් දෙනවා. ඒක ගත්තා. ඒක බොරුවක් නෙමෙයි. ඒක මම කිව්වේ. මොකද ඒක නිසා ඒක තව කෙනෙකුට පාවිච්චි කරන්න බෑ. අර මුදල් ගත්තා නෙමෙයි දුන්නා. රජෙන්. ගත්තා නෙමෙයි. රජෙන් ගන්න බෑ. ඉස්සර ගත්තා. දැන් ගන්න බෑ. දැන් ගන්න බෑ දෙනවා. දුන්නොත් ගන්න පුළුවන්. ඉස්සර ගත්තා. ඔය ගන්නයි ඉන්නවනම් කියන්නේ. ගන්නයි ඉන්නවනම් කියන්නේ අපි බලමු ඒවා. දැන් මම එහෙම ගත්ත කීම දිරුත් තියෙනවා. ඔය ඒක තමයි. ඒක තමයි එක. ඒ ගත්තු අය ගන්නයි ඉන්නවනම් කියන්නේ අපි බලමු. ඉස්සර ගත්තා රජේ. ගත්තා. බලෙන් ගත්තා. දැන් ගන්න දෙන්නේ නැහැ. ගන්න බෑ. ඒක ගන්නේ නැති. දැන් මම ඒක වැරදි. ගන්නේ නැති. මధుරම්පුලිය කොට්ටාසේ දීලි උතු නැති. වටේ අඩු ගෙවල් තියෙන්නේ අඩු නැති ගෙවල් 3-4 මේ මధుරම්පුලිය කොට්ටාසේ කරන්නේ මේ. මුළු ලංකාවෙම දිය යුතු නැති අයට දීලා ඇති. දැන් අපි කියනවා මුළු ලංකාවෙම දිය යුතු අයට දීලා නැත්තම් ඒක වැරද්දක්. අරක වැරද්දක් විදිහට අපි දකින්නේ මොකද දුන්නේ දැන් ආපහු ගන්න බෑ. නේ බෙවි බලන්න මිනිසුන් දුන්නා. කාවුරුවනේ අසාධාරණ ලක් කළා නම් දැනුත් කියනවා. මේ දැනුත් කියනවා. එහෙම අසාධාරණ ලක්. හැබැයි ඒ සියලු නිර්ණායක ලබුරලා තියෙනවා. දැනුත් කියනවා ඔය කවුරු කිව්වත් දැන් කවුරුත් නැහැ. මම අභියෝග කරලා කියන කවුරු හරි ඉන්නවනම් තමන්ගේ ගේ ඇතුළේ වතුර දාලා හම්බුන්නේ නැහැ කියනවනම් මම වගේ කීමෙන් කියන මම අරන් දෙනවා. හරි. ඒ වගේ මම බාර ගන්නවා. කියනවනම් ගන්න. හැබැයි වතුර දාලා තියෙනවා. අරයට දුන්නු ඉන්න මට ඕන, මෙයාට දුන්නු ඉන්න මට ඕන. ඒක වගේ. වතුර නදාපු කට්ටිය දුන්නා නම්. වතුර නදාපු කට්ටිය දුන්නා නම්. ඉස්සොප්පට බෝඩි කෝඩ් කුස්සිදා වතුර වලට දෙන්න අයිති. වතුර දාපු කෙනාට නදාපුම කෙනාට දීලා මන්ත්‍රීතුමා වාගේ කුස්සිතයි ඉස්සොප්පට දෙන්න බෑ කියන බෑ. ඔක පටල ගන්න එපා. මම ඒකනේ කිව්වේ. වතුර දාපු කෙනෙකුට දෙන්න එක නිර්ණායකය. වතුර දාපු අයට දෙන්නනේ. වතුර නොදාපු අයට දුන්නා කියලා තව නොදාපු කෙනෙක් ඉල්ලන එක වැරදි කියලා මම කියන්නේ. නිර්ණායකය වතුර දාපු අයට නේ. වතුර දාපු අයට දීලා නැත්තම් ඒක ප්‍රශ්නයක්. ඔබතුමා කියන්නේ වතුර නොදාපු කෙනෙකුට දුන්නට කරන්න දෙයක් නැහැ. වතුර සම්පූර්ණ නොදැම්මට ඉල්ලන්න අයිතියක් නැහැ කියලා. නෑ වතුර ගේ ඇතුළට දාලා නැත්තම් නැත්නම් නොදාපු කටියට දුන්නේ. ඉතින් ඒක තමයි මම කියන්නේ. මේක මිනිස්සුන ගෙරුවේ. මේ බ්‍රාහ්මණ විකාරී සමුදිලලා මිනිස්සුන ගෙරුවේ. ඒක මිනිස්සු කරන්නේ. ඒ මිනිස්සු කරන්නේ. ප්‍රජාසත්‍ය අදලා තිබුණේ දෙනිකම් බොරු ප්‍රජාසත්‍ය කොහෙද තිබුණේ? ප්‍රජාසත්‍ය අදලා තිබුණේ නෑ. කමිටුවේ තේරුවේ මේ වෙලේ ප්‍රජාසත්‍ය කමිටුව හදලා තිබුණේ නෑ. ඔයා දිට්ටෝ සිටුකුරට ඔය ප්‍රජාසත්‍ය හදපු ඒ ඔක්කොම අරන් බලන්න. ප්‍රජාසත්‍ය කමිටුවේ මොකක්ද ගමේ කිව්ව කමිටුවේ. ගමේ ප්‍රසිද්ධිය කියනවා. ඒ ගමේ කමිටුවේ තමයි. ආපදා කමිටුව. ඒ ආපදා කමිටුව. ප්‍රජාසත්‍ය ඉන්නට කමිටුව. ඉතින් ඔය ආපදා කමිටුව. ආපදා කමිටුව. ඒව හැදුවේ අපි නෙමෙයි. ඒවා අපි හැදුවේ නේ. ඒවා හැදුවේ ග්‍රාම නිලධාරී ආර්ථික සංගමවල නිලධාරී එකතු කරලා ලැබුවේ කට. නැත්නම් මොකද? සම්පූර්ණ වැරදි. ඉතින් වැරදි කොහෙද? සම්පූර්ණ වැරදි ග්‍රාම නිලධාරීතුමා. ඔව්. ග්‍රාම නිලධාරී සම්පූර්ණයෙන්ම මාලිමාවට දේශපාලනය කරපු කොටස් රායපුටික හැදුවේ. හවුද? මාලිමාවට දේශපාලනය කරපු කවදාවත් ගමේ සමාජයට සම්බන්ධ නොවුණු පිරිසක් තමයි කමිටුවේ හිටියේ. එහෙනම් ගමේ ඉන්නවා. ගමේ ඉන්න හැමදාම පස්සට වැඩ කරපු පිරිසක්. සුවිච්ච සමාජය වැඩ කරපු පිරිසක්. එහෙනම් මේ කමිටුව හැදුනේ ඔබතුමාලා කියනවා කවදාවත් ප්‍රජාවක්කාර වැඩවල සම්බන්ධ නොවිච්ච කියලා. ඔබතුමාලා මෙතුවක්කල් මිනිස්සුන්ට ඒව සම්බන්ධ වෙන්න දුන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේ ආවිල්ලා තියෙනවා. මිනිස්සු සම්බන්ධ වෙනවා. මිනිස්සු මේ වැඩේ කරනවා. හරිද? දැන් ඔබතුමාලා ප්‍රජාවක්කාර කරනවා. ඔබතුමාලා වද්ද ගන්න. හරිද? රොක්සිය තීරණය. ඒක නිසා පටලවන්නවා ප්‍රජාශක්තිය කියන්නේ මොන මේක? ප්‍රජාශක්තිය වෙන්නේ යනවා. හරිද? ප්‍රජාශක්තිය පටන් ගත්තේ මේ ඊයේ පෙරේදා. මට බලවිල්ල යන ඔබතුමා දෙන්න මට ටිකේ දෙන්න මගේ බලන්න. නෑ ඔබතුමායි බලන්න. නෑ මගේ අවස්ථාව මම මේ කතා කරමින් ඉන්නේ ඔබතුමා ඕනේ වාසිය ගන්න. ඒක ඔබතුමා තියාගන්න. ඊට පස්සේ මේ දැන් මේ කතා කරනකොට දැන් මේ කතා කරනකොට මේ කීයක් ඉන්නවද? ලයින් ඔය ෆෝන් ලයින් වල නෙමෙයි. ෆෝන් ලයින් වල නෙමෙයි. දීලා නිකම් ඒ වෙනතු මානෙකන් ගිහලා ඉන්නේ. මට දැනත් එක්ක දෙන්න මම බලන්න. දැන දීවි දෙන්න ඉස්සරහ මිනිස්සු දැනත් එක්ක බල දෙන්න. අර ඒක තමයි මම දැනත් එක්ක දෙන්න.
මෙන්න මේ මධ්‍යම ආණ්ඩුවෙන් ලැබෙන මධ්‍යම ආණ්ඩුවෙන් කරගන්නලු පළාත් පාලන ආයතනයෙන් ඒවා ඒක අයිති වෙන කාටවත් එකක් තියෙන්නේ. ඉතින් මේ මම නම් මෙහෙම මම පෞද්ගලිකව මම නම් මේක තුලින් ප්‍රාදේශ සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ යටතේ වෙන්න ඕන මේක මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇත්ත ප්‍රශ්නේ අපි කතා කරන්නේ මේ මම සාමාන්‍යයෙන් කියන්නේ මට ප්‍රාදේශ සභාවේ මෙන්න මේ වැඩේ කරලා දෙන්න මම තුමාගේ කවුරු කිව්වොත් මම කියන්නේ මේ ඔරයා ඔක මම කිව්වොත් මම ඔක දුන්නොත් නේ යාට කරගන්න තියෙන අවස්ථාවක් නැතු වෙනවා. ඒකින්ද ඔයාගේ ඉල්ලුවට ඒක කරගන්න මම ඔකට සම්බන්ධ වුණොත් නේ වෙන්නේමනේ. එන්න පොඩි හරි බලාපොරොත්තුවක් තියාගෙන පුද්ගලයෙක් ගියොත් මම සම්බන්ධ වුණොත් වෙන්නේ නැහැ. මම ඔය කතාව තමයි කියන්නේ. ඒක තමයි ඇත්ත. මම ඒකට උන්න සාකි දැන් දෙදෙට කියලා දෙන්න පුළුවන්. මේක ඇතුළේම තියෙනවා. ඕනම මට කියන්න දුන්නේ. මොකද දිට්ඨ සුලි කරනවට හදිසි අවශ්‍යයි කියලා මාර්ග වලට දුන්නු බෝක්. සියලු වැඩ වලට දවසම වෙලා තියෙනවා. හියුමන් පයින්. උද්මා නිර්දේශය දුන්නේ. මම උද්මා අදාළත් වැඩක් නෑ. කොහොමද? හියුමන් පයින්. සුලි ගුණාටුවෙන් පස්සේ පාරවල් හදන්න ඉල්ලපු බෝක්කු. දැන් මාස 3ක් නේ. හරිද? ඒ බෝක්කු ටියවල බලලා ඒ සියලු දේ බලලා සියලු ලිපි වෙලකට එක්ක ඔබතුමාගේ තියෙන්නේ දැන්. ඔබතුමාගේ නිර්දේශය ඒක උනා. ඒක නැත්තම් එන්නේ නැහැ. ඒක ලැබෙන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. මට කතා කරන්න ඔබතුමාට බයම කියන්න බෑ. මම ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ප්‍රශ්නයක් ඔය වාද ඔබතුමා තුෂාර මන්තුමා කතා කරා, කිසිරි මන්තුමා කතා කරා, රේණුකා මන්තුමේ කතා කරා, ඔබතුමා කතා කරා, බමුණාජි ප්‍රසාදතුමා කතා කරා. ඔක්කොටම අවස්ථාව දුන්නානේ. හැබැයි ඉතින් කතා කරගෙන නැද්ද ඔබතුමා කිව්වා මම සභාපතිවරයා විදියට මගේ අත්සර නැතුව තමයි හියුම් පයිප් ටික ගන්න බැරුව ඉන්නේ කියලා. අද ඔබතුමාගේ ප්‍රශ්නෙට මම උත්තර දීලා ඔබතුමාට අවස්ථාව දෙන්න තමයි විනාඩියක් ඉඳ ගන්න කිව්වා. හැබැයි ඔබතුමා මූලාසනයේ කියන දේ පිළිගන්නේ නැතුව ඔබතුමා දිගින් දිගට එකම දේ මේ මාසපාර කියාගෙන යනවා. ඔබතුමාට එහෙම කියන්න බෑ මම සභාපතිවරයා විදියට ඔබතුමාට කිව්වොත් ඔබතුමා ඒකට මට අවස්ථාව දෙන්න ඕනේ. මේ මූලාසනේ මම ඔබතුමා ඒක තේරුම් ගන්න. මම මේ මහසභාවට මතක් කරනවා.
අකිල වන්දුමා මේ මහා සභාවේ දැන් කිව්වා කියුම් පයිප් මිලදී ගන්න බැරි අනිත් ඔක්කොම ක්‍රියාපටිපාටි අවසානයේ මගේ අස්තර නැතුව කියලා. හැබැයි මේ වෙද්දි කියුම් පයිප් ගෙනල්ලා අදාළ සංවාද ව්‍යාපෘති වල මේටි බෙදාගන්නත් යනවා. කියුම් පයිප් ගෙනල්ලා අපේ ස්ටෝර්ස් වල කියුම් පයිප් දිනනවා. අදාළ ව්‍යාපෘති විදිහට මම හිතන්නේ පෙරේද නාගවිල්ල ව්‍යාපෘතිය සඳහා කියුම් පයිප් 5 අඩි එකමාරේ අඩි 8 දිග අඩි එකමාරේ විස්කම්බේ තියෙන කියුම් පයිප් 5 පෙරේද නාගවිල්ලට දුන්නා මේ ව්‍යාපෘති මේ සංවාද ව්‍යාපෘති. ඒ නිසා දන්න ඔබතුමාලා අනාවබෝධයෙන් මහා සභාවේ දැනුවත් කරන්න එපා මගේ අක්ෂර නැතුව තමයි මේ පහුවෙලා දෙන්නේ කියලා. මේ වෙනකොට අපි කියුම් පයිප් නිකුත් කරන්න අරගෙන තියෙන දැන් සිටියා වර්ෂයේ තමයි. ඒ නිසා මේ මහා සභාවට බොරු කියන්න එපා. මේ මහා සභාවට මොකද මේකේ අනිත් ඉන්න මන්ත්‍රීවරු මේ මාධ්‍ය වේදින්න ඇවිල්ලා ඉන්නවා. ඕන් මේවා මාධ්‍යයට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කියන්නේ මගේ අක්ෂර නැතුව මේ ක්‍රියාවලිය සම්පූර්ණ නැතර වෙලා කියලා. හැබැයි මේ මම අත්සන් කරලා දීලා අපි පර්චේසින් කරලා බඩුත් ගෙනල්ලා මේ වෙනකොට සංවාද ව්‍යාපෘති සඳහා කියුම් පයිප් අදාළ ස්ථාන වලට දීගෙන යනවා. ඒක මම මතක් කරනවා. ඒ ළඟට තිබෙන්නේ